මේ තියෙන්නේ මියනකොළ. මේ මියනකොළ මාළු වෙලා රැයට ඉන්දියාප්ප කාපු හැටි තමයි මම ඔයගලන්ට පෙන්වන්න හදන්නේ. මේක ගොඩක් තියෙන්නේ රත්නපුර පැත්තේ තමයි. හොරණ පාරේ ගොඩක් තියෙනවා. ඒකේ දැල්ල තමයි ගන්නෙ. ගංගා අයින් වල තමයි මේක වැඩිපුර හැදෙන්නේ. මේක හරිම ගුණදායකයි. ඩයබටික් තියෙන අයට නම් ගොඩක් ගුණයි. ඒ වගේම බබාලා හම්බෙන්නේ ඉන්න අයට මේක ඇඟ සිසිල් කරනවා. ඒ වගේම ලේ වඩවනවා. එතකොට බඩ වේලපු අයට මේකේ ගොඩක් තන්තු තියෙනවා. බඩ වේලන අයට ලේ වඩන්න හිඟකමක් තියෙන අයට මේක ගොඩක් ගුණදායකයි. මම ඒක හදාගන්න හැටි පෙන්නන්නම්. මේ වගේ ලපටි දළු කඩා ගන්න ඕනි. මේ විදිහට මෝරපුව කඩා ගන්න එපා. අතින් ගන්න ඕනි. කපලා ගන්න එපා කවදාවත්. මේ වගේ එකින් එක තෝරලා මෙහෙම කඩා ගන්න ඕනි. ටිකක් භාවනාවක් වගේ වැඩි වෙලාවක් යන වැඩක්. ඒ වුණාට මම මේක හිමීට කඩා ගත්තා. ගොඩක් වෙලා ගියා මට මේ මිටි දෙකම කඩන්න. මම මේ විදිහට කඩලා ඔක්කොම ටික ටික කඩලා දාගත්තා. ලොකු මිටි දෙකක් තමයි හම්බෙලා තිබුණේ මට ගෙනහලා තිබුණේ අද හදන්න. මේ වගේ මේ වගේ ලපටි මහතට හැදිච්ච කරල් වගේ ඒවත් තියෙනවා. ඒවත් මම මේ වගේ කඩලා දාගත්තා. ඒව නම් ගොඩක් රසයි. මේ විදිහට දණ්ඩ ඉතුරු වෙන්න කොළ ටිකක් නොමේරු දණ්ඩත් මේ විදිහට කඩ කඩ දාගන්න ඕනි. කහට ගතියක් තියෙනවා මේකේ ලොකු. ඒක තමයි මං හිතන්නේ ගොඩක් ಗುಣ. මේ විදිහට කඩලා ඊට පස්සේ මේ ටික වතුරට දාලා ලුණු වතුර ටිකක් දාලා තියන්න ඕනි. ඒකට ටිකක් වෙලාවක් විනාඩි 10ක් විතර. මේවා කවදාවත් අද ගෙනල්ලා හෙට කන්න තියන්න එපා. මොකද ඒකේ පණුව හැදෙනවා. ඊට පස්සේ කන්න බෑ. මේ වගේ මම මේක කඩාගත්තා. මේක ගොඩාක් තිබුණා. ඒක නිසා මන් ළඟ තිබුණ මැටි රාස්පානක් ගත්තා. මම ඒක හදන්න මේ විදිහට මම ඒකේ දණු ටික අයින් කරගත්තා. මේ ඇතිලියේ මදි මන් ලොකු රාස්පානකට දාගත්තා ඒ ටික. මේ විදිහට හේතුවා. මම මේකට ලුණු තේ හැඳි දෙකක් දාලා ටිකක් වෙලා තිබ්බා. එතකොට ඒකේ සත්තු පණුව හැම ඉන්නවනම් අයින් වෙනවා. ඊට පස්සේ මේ වගේ හොදලා වතුර චුට්ටක් මිරිකලා දාගන්න. මේක උයනකොටත් වැඩි වතුර දාන්න එපා. මොකද මේවේ හරියට වතුර තියෙනවා. වතුරෙම හැදෙන එකක් ඉඳ මේකට රම්පා කරපිංචා අමු මිරිස් සුදු ලූණු රට ලූණු මම මේ වෙලාවේ කපා ගන්නවා. මම මේකට දාන්නේ තෙල් දාන්න. ටෙම්පරාදුවට කරපිංචා දෙකටම මේ විදිහට දාගත්තා. ටෙම්පරාදු දාන්න රට ලූණු සුදු ලූණුත් කරපිංචා රම්පත් ඒ වගේම වේලිච්ච මිරිසුත් කෑලි කපලා අබත් දාගත්තා මම මේ භාජනයේට. මේක වැඩිපුරම හදන්නේ අම්මට කන්න. මොකද අම්මා ලෙඩ වෙලා ඉන්න හින්දා මේක එකක් ලේ වඩනවා. අනිත් එක එයා ගොඩක් කන්න කැමති දෙයක් මේක. රට ලූණු ටික කපලා දාගත්තා. අමු මිරිස් මේ ඔක්කොම දාගත්තා මේකට. මේ දාගන්නේ රම්පා. ඊළඟට මම මේ ලූණු ටික කපා ගන්නවා. සුදු ලූණු ටික මේ වගේ තලලා දාගත්තා. රට ලූණු ගෙඩි දෙකක් විතර දාගත්තා. මොකද මෙතන ගොඩාක් තියෙන නිසා. හැබැයි මේක ඉව්වට පස්සේ පොඩ්ඩක් වෙනවා. ඔයගොල්ලෝ ඉදෙනකොට බලන්න මේක කොච්චර පොඩ්ඩක් වෙනවද කියලා. දලු වගේ තියෙන හින්දා තවත් පොඩ්ඩක් වෙනවා. අර මෝරපුවා නම් ටිකක් වැඩි ඉන්න තියෙනවා. මේ විදිහට මම මේ ලුණු කපලා දාගත්තා. ලුණු ගෙඩියක් දාගත්තා ටෙම්පරාදුවට. අරක ඇතිලියට ලුණු ගෙඩි දෙකක් කපලා දාගත්තා මේ විදිහට. රට ලුණු ගොඩක් තියෙන නිසා තුන පහක් ටිකක් වැඩි ඕනි. උළුහල් පොඩ්ඩකුත් දාගන්න මේකට. මේ විදිහට ඊට පස්සේ මම මේක ලිපේ තියෙනවා වතුර චුට්ටක් වෙන්න දාලා වතුර නම් වැඩි කරගන්න එපා. මොකද මේකේ වතුර ගොඩක් තියෙනවා. මම මේ වෙලාවේ උළුහල් ටිකකුත් දාගත්තා. උළුහල් තේ හැඳි දෙකක් දාගත්තා. වතුරේ යන්තම් වගේ දාගන්න පොඩ්ඩක් වෙන්න. බෙදපු තුන පහ කුඩු තේ හැඳි දෙකක් දාගත්තා. ඊට පස්සේ අමු තුන පහ කුඩු තේ හැඳක් දාගන්නවා. කහ තේ හැඳක් දාගන්න ලුණුත් දාගත්තා. මම ගොරකා ටිකකුත් මේකට දාගන්නවා. ගොරකා බ්ලෙන්ඩ් කරලා මං ළඟ පේස්ට් එකක් තියෙනවා. ඒක තමයි මේ මං දාගන්නේ. කහ ටිකකුත් දාගන්න. අමු තුන පහ කුඩු පොඩ්ඩකුත් දාගන්න මේකට. මේකට මිරිස් කුඩු එක තේ හැඳක් දාගන්න. වැඩි මිරිස් කුඩු දාන්න එපා. කිරටත් මිරිසටත් අතර වගේ තමයි මේක උයා ගන්න ඕනි.
මේක පොඩ්ඩක් නම් මේවා පොඩ්ඩ වෙන්න දාගන්න. මට ගොඩාක් තියෙන හින්දා මං තේ හැඳි දෙක දෙක වගේ දාගත්තා. මිරිස් නම් එක හැන්දයි දාගත්තේ. දැන් මේක ලිපේ තියලා වතුර චුට්ටක් දාලා වතුර දාන්නෙම නැතුව හිටියත් කමන්නේ. එච්චර වතුර තියෙනවා මේකේ. මද ගින්නේ වගේ තියාගන්න. අර ඒකේ තියෙන වතුර ටිකත් බේරිලා වතුර එනවා. මේ බාන්නේ එක පොඩ්ඩක් වෙලා තියෙන ඉතින් මේකේ කට ළඟටම තිබිච්ච එක. දැන් මම මේ වෙලාවේ කිරි ටික දාගන්නවා. මේ විදිහට කිරි ටික දාලා ඒක හොඳට කලවම් කරගන්න. මේ බලන්න ඒක වතුර ඇවිල්ලා තිබුණ වතුර මම ඒ ටික හිඳනකන් ටිකක් හිටියා. සාමාන්‍යයෙන් වතුර දාන්න එපා යන්තම් දාන්න. තව කිරි මදි වගේ මම ඒ ටික දැම්ම නැත්තම් දිය රහ වෙනවා. මේ වගේ හොඳ මිටි කිරි වලින් දාන්න. ඒකේ වතුර එනවා. ඒක නිසා වතුර දානකොට හරි පරිස්සමට දාගන්න ඕනේ. නැත්තම් දිය රහ වුණොත් කන්න බෑ. මේක මිටි කිරි දාලා මේ විදිහට මම ඒකට ටෙම්පරාදු දාන්න යන්නේ. දැන් මේ වතුර තෙල් ටිකක් දාගෙන තාච්චිය ලිපේ තියාගෙන මම මේ ඒ වෙලාවේ ලුණු අර බැද එකතු කරගත්ත ටික ඔක්කොම රට ලුණු, සුදු ලුණු, කරපිංචා, මිරිස්, අබ ඔක්කොම මේකට දාගත්තා මම එකපාරම. මම දැන් ඒක මේ දාගන්න හදන්නේ මේකට. ඊයගත්ත මේ භාජනයේටම දාලා කලවම් කරගත්ත මේ විදිහට. දැන් මියනකොළ මාළු කන්න පුළුවන්. අපි කඩෙන් ගෙනාව ඉන්දියාප්ප අද නම් ගෙදර හැදුවේ නෑ. රත්තු ඉන්දියාප්පත් සුදු ඉන්දියාප්පත් තිබුණා. මම පොල් සම්බෝලෙකුත් හදාගත්තා. ඉන්දියාප්ප ගේනකොටම කඩෙන් වඩේ ටිකක් ගෙනත් තිබුණා. බිත්තර පොඩ්ඩකුත් මම තම්බා ගත්තා. දවල් හදපු මුරුංගා හොද්දක් තිබුණා ඕන්නම් කන්න. මේවත් එක තමයි රෑට කෑවේ. මේ මියනකොළ එක හදලා බලන්න. ඕගලන්ටත් රසට කන්න පුළුවන්. ඕගලන්ට සුබ දවසක්.